සඳුන් සහ වේගවත් මැජික් සපත්තු. එකමත් එක රටක කන්දක් පාමුල පිහිටි පුංචි ගමක සඳුන් කියලා පිරිමි ළමයෙක් හිටියා. සඳුන්ගේ පවුල හරීම දුප්පත්. එයාට පාසල් යන්නවත් ලස්සන සපත්තු කුට්ටමක් තිබ්බේ නැහැ. හැමදාම එයා පාසල් ගියේ සෙරෙප්පු නැතුව හිස් දෙපයින්. දවසක් සඳුන් කැලේ මැද්දෙන් දර හොයන්න යද්දී පරණ ගසක් මුල තිබ්බ දීප්තිමත් නිල් පාට සපත්තු යුගලක් හම්බ වුණා. මේ සපත්තු හරිම අමුතුයි. ඒවයේ කුඩා රිදී පියාපත් දෙකකුත් තිබ්බා. සඳුන්නේ සපත්තු යුගල පැළඳගත් ගමන්ම එයාගේ ඇඟට පුදුම ශක්තියක් දැනුණා. එයා එක පියවරක් තබනකොටම මීටර් 10ක් විතර ඉදිරියට විසි වුණා. මේවා මැජික් සපත්තු. සඳුන් සතුටින් කෑ ගැහුවා. සඳුන් මේ සපත්තු දාගෙන ගම පුරා වේගයෙන් දුවන්න පටන් ගත්තා. එයාට උනුනේ ගමේ අනිත් ළමයින්ට වඩා තමන් දක්ෂ බව පෙන්වන්නයි. එයා තරගවලින් හැමෝම පරාජය කරලා ආඩම්බර වුණා. ඒත් එදා හවස් අරුවේ ගමේ ඉන්න සීයා කෙනෙක් අමාරුවෙන් ලොකු බර මල්ලක් කරේ තියාගෙන යනව සඳුන් දැක්කා. සඳුන් වේගයෙන් එතනින් දුවන්න හැදුවත් මැජික් සපත්තු එක පාරටම පොළවේ ඇලුනා වගේ නතර වුණා. සඳුන්ට එක අඩියක්වත් ඉදිරියට තියන්න බැරි වුණා. සඳුන් පුදුම වෙලා සපත්තු දිහා බැලුවා. ඒ වෙලාවේ සපත්තු යුගලෙන් මෙහෙම හඬකුත් ඇහුණා. අපේ වේගය ලැබෙන්නේ අනුන්ට උදව් කරන්න මිසක් ආඩම්බර වෙන්න නෙවෙයි. සඳුන්ට තමන්ගේ වැරැද්ද තේරුණා. එයා ඉක්මනින් ගිහිල්ලා සීයාගේ බරමල්ල කරට ගත්තා. පුදුමයක්, ඒ මොහොතේම සපත්තු යුගල නැවතත් ක්‍රියාත්මක වුණා. සඳුන් නිතාම සැහැල්ලුවෙන් ඒ බරමල්ලත් අරගෙන සීයාව නිවසටම ගිහින් ඇරලුවා. එදා ඉඳන් සඳුන්නේ මැජික් සපත්තු පාවිච්චි කළේ ගමේ අයට උදව් කරන්නයි. අසනීප වුණ අයට බෙහෙත් ගන්න, වතුර නැති අයට වතුර ඇදලා දෙන්න සඳුන් මේ වේගය පාවිච්චි කළා. කාලයත් එක්ක සපත්තුවල මැජික් බලය නැති වුණත් සඳුන් තුල තිබූ කරුණාව සහ උත්සාහය නිසා එයා ගමේ හැමෝම ආදරය කරන දක්ෂ තරුණයෙක් බවට පත් වුණා. ඉතින් චූටි දුවේ පුතේ, අපිට මේ කතාවෙන් ගන්න තියෙන පාඩම තමයි අපිට ලැබෙන සුවිශේෂී දක්ෂතා හෝ වරප්‍රසාද වටින්නේ ඒවා අනිත් අයගේ යහපත සඳහා පාවිච්චි කරනකොට විතරයි කියන එක.